මේ පොලිසියේ අයියලා මල්ලිලා අක්කලා නංගිලා ඇන්ටිලා අක්කලා සෙට් එක පොඩ්ඩක් ළඟට එනවද? තව ළඟට එනවද? උඹලට තේරෙනවද උඹලා අපිට වෙන කරාට අන්තිමට උඹලටත් ඉන්නේ අපිමයි කියලා. කොච්චර කරත් මෙතන යන්නේ කම්කරු අරගලයක් කියලා උඹලට තේරුම් ගන්න බැයිද? අපේ ලෝයර්ස්ලාගේ ජාති දෙකක් ඉන්නවා. මේ ලෝයර් සිස්ටම් එක හැදෙන්නේ කොහොමද කියලා උඹට තේරෙලා නැද්ද? කවදාවත් හිතුවේ නැද්ද ඇයි ලෝයර්ස්ලා ගොඩක් වෙලාවට දේශපාලඥයෝ වෙන්නේ කියලා? ඇයි මුන්ගේ අතේ මෙච්චර බලයක් තියෙන්නේ? දැන් හරිනම් ලෝයර්ස්ලා කරන්නේ ජොබ් එකක් නේ. දැන් මේ ගල්කිස්සේ වුණ සිද්ධිය උඹලට මේ ආය ආය තේරුම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නම් තේරුම් කරලා තියෙනවා වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඒක නම් චුට්ටක් කතා කරමු. හැබැයි ඒක කතා කරන්න නෙවෙයි මම ආවේ. අපිට පොඩි කාලේ ලෝයර් කෙනෙක්, ඇකවුන්ටන්ට් කෙනෙක්, දොස්තර කෙනෙක් වෙන්න කියන්නේ. ගොඩක් කට්ටිය හිතනවා ඔය සීන් එකේ සල්ලි තියෙන හින්දා විතරයි. ඇත්තම කතාව තමයි උන් තමයි අපිව රන් කරන්නේ. ගොඩ කාලෙක ඉඳන් බලය ලබා දීලා තියෙන්නේ අපේ මේ සිස්ටම්ස් වලින්ම විශේෂයෙන්ම මේ එන සුද්දන්ගේ ආධිපත්‍යයෙන් එන ඒ සිස්ටම් එකේ බලය ලැබුණේ පළවෙනිටම ලෝයර්ස්ලාට. ඊට පස්සේ එක එක ඔය වෘත්තීය මට්ටමේ ඉන්න සෙට් එකට. රාජ්‍ය සේවය ගැන අපි වෙන දවසක කතා කරමු. අපි ලංකාව ගැන අද හිතුවම අපේ තියෙනවනේ මේ ජාතිකත්වයක්. දෙමළ වේවා, මුස්ලිම් වේවා, සිංහල වේවා ජාතිකත්වයක් තියෙනවනේ. ඒ ජාතිකත්වය හදුනේ කොහොමද කියලා පොඩ්ඩක් හිතුවා. අපි ඔක්කොම මේ කතන්දරේ දාන්න. සමහර වෙලාවට ඔය ප්‍රභූ දේශපාලනය කියලා මිනිස්සු කතා කරාම මොකක්ද ඒගොල්ලන් අදහස් කරන්නේ? මේක මේ සුද්දා අපිට ලංකාවට දීලා ගිය, දාලා ගිය සිස්ටම් එක. ලංකාවේ ප්‍රභූවරයෙක් එහෙම නැත්නම් දේශපාලනයේ බලයක් තියාගන්න ඕන. මම කියන්නේ නෑ මේ බලය තියෙන දේශපාලනය කරන්න ඕනේ කියලා. හැබැයි අපි හොඳටම දන්න දෙයක් තමයි ලංකාවේ ප්‍රභූ එහෙම නැත්නම් දේශපාලනයට සෙට් වෙච්ච කට්ටියක් ඉන්නේ. ඒගොල්ලන් සමහර වෙලාවට ඩිරෙක්ට්ලි දේශපාලනය කරන්නේ නෑ. හැබැයි ඒගොල්ලන් හැමතිස්සෙම මේ සීන් එකේ ඉන්නේ. අන්න ඒ හේතුව උඩ තමයි ඒ බලය හේතුව හින්දා තමයි අපේ අම්මලා තාත්තලාත් සමහර වෙලාවට ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ මේක හරියට මොකද්ද කියලා. හැබැයි ඒගොල්ලන් හොඳට දන්නවා බලය කොතනද රැඳෙන්නේ කියලා. අපි උදාහරණ ටිකක් ගමු. අපි සාමාන්‍යයෙන් හිතුවම අපි ගොඩක් වෙලාවට දන්නවා දුව හරි පුතා වුණ හරි පලියට සාමාන්‍යයෙන් දේශපාලනයට ප්‍රභූවරයෙක් වෙන්න එන්න පුළුවන්. මොකද සල්ලි තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ කනෙක්ෂන්ස් තියෙනවා, බලය තියෙනවා. ගොඩක් වෙලාවට ඉස්සර කාලේ දුව හරි පුතා වුණ පලියට මේකට එන්න වෙන්න හැකියාවක් තිබ්බා. හැබැයි කොළඹ මේ සිද්ධිය සිද්ධ වුණේ නෑ. මොකද ඒ කාලේ ඉඳන් මේගොල්ලන් තේරුම් ගත්තා අපි දුව හරි පුතාව හරි දේශපාලනයට ප්‍රභූ මණ්ඩලයට ගේනවා නම් අපි ඒක සාධාරණීකරණය කරන්න ඕනේ. ඔන්න ඔය කාරණාව හින්දා තමයි අපේ ප්‍රභූ සෙට් එක හෙල්මට් එකක් හරි ධම්මවලා පුතාලා දුවලට ඔය ලෝය පට්ටමක් අරන් දෙන්න. ඕගොල්ලන් මේකේ හිස්තන් පුරව ගන්න මම පොඩ්ඩක් කතන්දරේ තේරුම් කරලා දෙන්න. අපි ගොඩක් වෙලාවට දකිනවා මේ ලෝය කරපු කට්ටිය නේද? ධම්මලා තාත්තලා ලෝයර්ස්ලා නම් ප්‍රභූ දේශපාලනයේ හිටියා නම් ඒගොල්ලන්ගේ දුවල පුතාලා 99.9%ක්ම යන්නේ මේ ආය ලෝය කමටම තමයි. මොකද ඒ බලයට ඒ තියෙන නෙට්වර්ක් එකට ඒකට රහ වැටුණට පස්සේ මෙතනින් ගැලවෙන්න බෑ. ඒවා ළමයිරුත් කරනවා. සමහරවිට ඔයගොල්ලන් දකිනවා අපි හිටියනේ මේක දොස්තරලා කොච්චර හිටියද නේ මේ ප්‍රභූ දේශපාලන. ඒ කට්ටියගේ පුතාලත් මේ වගේම දේශපාලන කරනවා. ඔය රට ගිහිල්ලා MBBS කරලා ඇවිල්ලා දොස්තර පට්ටම බොරුවට දාගන්න හදනවා. හැබැයි ඒගොල්ලන් ඒක කරන්නේ ප්‍රභූ දේශපාලනයට එන්ට වෙන්න. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ සීන් එක වැලිඩේට් කරන්න. කොහොම හරි අපේ මිනිසුන්ට සාධාරණීකරණය කරන්න අපි මේ නිකම්ම ඉන්න මිනිස්සු නෙවෙයි. නිකම්මලා නෙවෙයි. අපි දොස්තරලා, අපි ඇකවුන්ටන්ට්ලා, අපි බිස්නස් කරන කට්ටිය, අපි ලෝයල්. අපි ඒගොල්ලන් කරන්නේ ප්‍රභූ දේශපාලනය. උදාහරණයක් විදිහට තාත්තා දොස්තර, පුතාත් දොස්තර කරන්නේ ප්‍රභූ දේශපාලනය. තාත්තා දොස්තර, පුතා ඇකවුන්ටන්ට් කරන්නේ ප්‍රභූ දේශපාලනය. තාත්තා දොස්තර, පුතා ලෝයර් කරන්නේ ප්‍රභූ දේශපාලනය. තාත්තා බිස්නස්, පුතා ඇකවුන්ටන්ට් කරන්නේ ප්‍රභූ දේශපාලනය. තාත්තා බිස්නස්, පුතා ලෝයර් කරන්නේ ප්‍රභූ දේශපාලනය. මේ වගේ තව කේස් වගේක් තියෙනවා. මෙතන තව ඔය රාජ්‍ය සේවාවල තියෙන කතන්දර තියෙනවා. මම මේක විතරයි ફોකස් කරන්නේ. මොකද අද තියෙන ප්‍රශ්නේ තමයි මේ ලෝයර් සිද්ධිය. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉස්සරත් අදත් ගොඩක් වෙලාට ඔයගොල්ලන් දකින්න දෙයක් තමයි මේ ලෝයර්ස්ලා තමයි ප්‍රභූ දේශපාලනය කරන්නේ. අපිට බලන් ඉන්න පුළුවන් දැන් ඔය NPPK වගේ ඇතුළෙත් මේ වගේ පොඩි කතන්දර වෙනවා. නෙපොටිසම් කියලා කියන්නේ ළමයි අම්මා තාත්තා යාළුවා එහෙම නැත්නම් නෑදෑයා ඒ කට්ටිය ඒගොල්ලන්ගේ බලය අතේ තිබ්බා කියන පළියට ඕගොල්ලන් ඒකට එන්ට වෙනවා නම් ඕගොල්ලන්ට එන්ට වෙන්න පුළුවන් නම් ඕගොල්ලන් නෙපොටිස්ටික්. නෙපොටිසම් කියන වචනේ මතක තියාගන්න. ඒ වගේම ඔලිගාකි කියන වචනේත් මතක තියාගන්න. මේවට සිංහල වචන හරියට නැහැ. මේව ඕගොල්ලන් අද තේරුම් ගත්තේ නැත්නම් හැම අපිට සිද්ධ වෙන්නේ මේ මිනිස්සුන්ගේ බලය යටතේ හැමදාම මේ විදිහට හිඟා ගන්න. උන්ගේ ගොම් පාට් වලට උන්ගේ බලයට එහෙයි කියලා සර් කියාගෙන ඉන්න ඒ සමාජික තමයි ඒගොල්ලන් තාමත් අපිව තියාගෙන ඉන්න හදන්නේ. ඔන්න ඔය කාරණාව හින්දා තමයි මම ගොඩක් වෙලාවට කියන්නේ මට සර් කියන්න එපා කියලා. කට්ටිය කියනවානේ සර් කියන්න එපාම. උඹලා මට සර් කියනවා කියන්නේ උඹලා මට කරන නිගරුව. මොකද ඔයා ඒ කියපු වෙලාවෙම මට සර් කියපු වෙලාවෙම ඔයා කරේ මාව වෙනම අත්තක තිබ්බා. ඔයා උපකල්පනය කරා මම මෙහෙම සල්ලි තියෙන මිනිස්සෙක් වෙන්න ඇති, මට මෙහෙම බලයක් තියෙන මිනිස්සෙක් වෙන්න ඇති කියලා ඔයා උපකල්පනය කරලා ඔයා මට සර් පට්ටමක් ඒ සර් පට්ටම දැම්මට පස්සේ මම ඒක ගත්තොත් මම ඔයාව කන්ට්‍රෝල් කරනවා. මම මගේ බලය පාවිච්චි කරනවා. ඒක සරල දෙයක්. ඕක තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට මම කියන්න තියෙන්නේ අද ඉඳන්වත් තමන්ගේ බොස් තුනක් සර් කියන්න එපා. මම දන්නවා ඔය කම්පනීස් වල ඔය වැඩ කරන තැන්වල ඕක බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි මෙතන තියෙන විෂමතාවයෙන් තමයි මේ වගේ සීන් අදටත් වෙන්නේ. පොලිසියේ ඉන්න අතිශය බහුතරයක් මේ රුපියල් 45000ක් මාසෙට හොයලා පටන් ගන්න කොල්ලෝ කෙල්ලෝ. අවුරුදු 10-15 පොලිසිය වැඩ කරපු කට්ටිය මම දන්නවා. හරි දුප්පත් විදිහට හරි අමාරුවෙන් මැච් එක ගහන. ඔන්න ඔය කාරණේමනේ අපේ තියෙන්නේ අපේ පොලිසියේ වංචාව සිද්ධ වෙන්නේ, අල්ලස වෙන්නේ
වෙන්නේ දූෂණය වෙන්නේ ඔය කාරණේ. උන්ට හරි ගාණක් ගෙවන්නේ නැහැ. මතක තියාගන්න පොලිසිය කියන්නේ බලය ලබාගෙන ඉන්න මේ අතරමැද තියෙන කණ්ඩායම. මතක තියාගන්න පොලිසිය කියන්නේ යටත් විජිතවාදී අදහස්. ඒක ගෙනාවේ මිනිස්සුන්ව මැඩ පවත්ත. පොලිසියක් නැතුව දැන් අපිට කන්ට්‍රෝල් කරගන්න බෑ මේ දැන් සමාජය. එහෙමනේ තියෙන්නේ. හොඳ පොලිසියක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම එලකිරි. මම සාමාන්‍යයෙන් පොලිසියට බයින විවේචනය කරන කෙනෙක්. හැබැයි අපි දන්න දෙයක් තමයි පොලිසිය කට්ටියගේ අතේ ඒගොල්ලන්ට පර්චේසින් පවර් නැත්නම් ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතය ගත කරන්න බැයි නම් බලයත් අතේ තියෙනවා නම් ඒක දකින්නවා නම් ඒක ඒගොල්ලන් ගන්නවා. මම මේ ලොකු සීන් කිව්වට මමත් මේ පොලිසියට ගෙවලා තියෙනවා. පොලිස් කාර්යයක් අපිට නිකන් බොරු දඩයක් දෙන්න හදලම නැහැ කියන්නේ වෙලා තියෙනවනේ. පොලිසිය ප්‍රශ්න අපිට බැලලා විසඳන්න බෑ. පොලිසිය ප්‍රශ්නෙත් අන්තිමට ආර්ථික ප්‍රශ්නයක්. අපි මේ සිංගප්පූරුවක් කරන්න හදනනේ. සිංගප්පූරුවේ කියන්නේ ඒගොල්ලන්ගේ ජාතිය පියා ලී කුවාන් යූ තේරුම් ගත්ත දෙයක් තමයි ඔතන ඔය බලයේ තියෙන මිනිස්සුන්ට හරි පඩියක් ඕනවටත් වැඩිය හොඳ පඩියක් දුන්නේ නැත්නම් උන් ගහනවා. සිංගප්පූරුවේ තමයි දේශපාලනඥයන්ටයි පොලිසියයටයි මේ ඔක්කොටම වැඩිම පඩියක් ගෙවන රට. මට මතක හැටියට මම ඉන්න කාලේ ඩොලර් මිලියන 1ක් ගෙවුවා එක മന്ത്രി කෙනෙක්. ඒකේ අදහස් තමයි උඹට මම ඩොලර් මිලියනක් දෙනවා. කියන්නේ මිලියන 300ක් දෙනවා. ඒකත් අරගෙන ඔබ තවත් ගහන්න ගියොත් උඹට කේස් එක හම්බෙයි. ලී කුවාන් යූගේ අදහස තමයි මදි නොකියන්න සල්ලි දෙන්න. ඊට පස්සේ උඹට කෙඳිරි ගන්න බෑ. ඉතින් පොලිස් ප්‍රශ්නේ විසඳන්න ඕනේ. මොකද පොලිසිය කියන්නේ මේ සමාජයත් එක්ක ඉන්න ඕන කට්ටිය. ඒ වගේම තමයි මේ ලොන කියන කට්ටියත් අපේ සමාජයත් එක්කම ඉන්න ඕන කට්ටියක්. අපි හරියට හිතලා බලමු. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝක ජාති දෙකක් ඉන්නවනේ. ඒ අර පරණ ප්‍රභූ දේශපාලනය කරන ලෝයස්ලා ඉන්නවා. ඊට පස්සේ ඔකට ආකර්ෂණය වෙන ඔය තියෙන බලයට ආකර්ෂණය වෙන කට්ටියකුත් ඉන්නවා. ඒගොල්ලන්ටත් ඕනේ මේ ඔය ඉහළ සමාජයට කොහොම හරි යන්න. ඒ කට්ටියත් අයින් කරාට පස්සේ සාමාන්‍යයෙන් ඔය ලෝය පට්ටම අරගෙන ඇත්තටම මිනිස්සුන්ට වැඩක් කරනවා. මේකෙන් මම කියන්නේ නෑ මේ ලෝය කෙනෙක් හොඳ ලෝය කෙනෙක් ඒගොල්ලන්ගේ ගාන ගන්න එපා කියන එක. හැබැයි මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නේ තමයි ඒ වගේ සිස්ටම් එකක නම් අපි ඉන්නේ මට හොඳ ලෝය කෙනෙක් ගන්න පුළුවන්. ඔයාට ගන්න බෑ. මට ප්‍රශ්නයක් වුණාම ලෝය කෙනෙක් ඇවිල්ලා මට අපතේ අසරණ මිනිස්සුෙකුට එහෙම දෙයක් වුණාම ලෝය කෙනෙක් නෑ. ඒ වගේ සිස්ටම් එකකද අපි ජීවත් වෙන්න හදන්නේ. මේ ප්‍රභූ දේශපාලනයමද තවදුරටත් අපි කරගෙන යන්න හදන්නේ. අපි බිස්නස් කාර්යයක් නම් අපිට සල්ලි තියෙනවා නම් එතකොට විතරද අපිට අයිතිවාසිකම් ගන්න. මම හරි වුණත් වැරදි වුණත් මාව හිරේ දානවා. මේකත් අහන්න. දැන් විධානාරච්චි ඔය බලය අතට ගත්තේ ඔය රනිල්ලගේ තියෙන පවර් එකෙන් ඔච්චර කල් කඩේ ගිහිල්ලා ඒ පවර් එකෙන් තමයි ආයෙන්ට උනේ. සමහර වෙලාවට ලෝයර්ස්ලට මලපයින්නවා, පොලිසියටත් මලපයින්නවා. ඒවා ඇත්ත කතා තමයි. හැබැයි එතනින් එහාට එයා පෙන්නුවේ මගේ බලයෙන් ඔබ මැඩ පවත්වන්න පුළුවන් කියන. මොකද එයාට ඇත්තටම පුළුවන්. මටත් පුළුවන්. ඒ බලය ළඟ තිබ්බ පළියට ඒක පාවිච්චි කරනවා නම් ඉන්නේ ප්‍රභූ දේශපාලන. අන්න ඒක තමයි අපිට මේ ක්ලියර්ලි අපි මෙතනින් මේ zoom out කරලා බැලුවොත් පිටිපස්සට ගිහිල්ලා බැලුවොත් මෙතන වෙන්නේ බහිම්බස් වීමක්. මට තේරෙන විදිහට උසාවි භූමියේ එළියේ. මේ උසාවි භූමියට එන වාහනවල ප්‍රශ්නක් තමයි මෙතන. අපේ සාමාන්‍ය ජනතාවට පේන විදිහට අර බස් එකට ඉඩ දෙන එක ප්‍රමුඛතාවය. ලොකු සීන් දාගෙන එන ඒ ලෝයගේ තියෙන පට්ට මෙනුවේ යාගේ තියෙන ඒ අරියසුයි ඒවා අපිට අදාළ නැහැ. ඔයා කාත් එක්කද වැඩ කරේ, ඔයා ගහගේ පුතාද ඒවා අදාළ වෙන්න බෑ. අන්න ඒ සිස්ටම් එක තමයි අපි මේ ඉල්ලන්නේ. මොකද අපි මේ තාක් කාලයක් ජීවත් වුණේ මං කවුද කියලා දන්නවද කියලා අහන කෙනෙක්. උඹව දන්නේ නැද්ද? උඹලගේ තාත්තා දන්නේ නැද්ද? අපි ඔක පොඩි කාලෙත් අහන. ඒ පොලිස් කොල්ලා වගේම වෙන කොල්ලොන්ටත් කෙල්ලොන්ටත් හයියක් වෙන්න ඕනේ. අද මේ සෝෂල් මීඩියා වල ජනතාවට මලපැල්ලා තියෙන්නේ අන්න ඒක අපි ඉල්ලන නිසා. ගොඩක් කට්ටියට මේක මේ විදිහට කියා ගන්න බැරි වුණාට අපිට ඕනේ මේ මගුල ඉවරයක් කරන්න. හැමෝටම මේ මැච් එක එක විදිහට ගහන්න දෙන්න. ඔයාගේ තාත්තට සල්ලි තිබ්බයි කියලා මට පාන්. උඹ වැඩක් කළා නෑනේ බං. උඹ බොරු පට්ටම් අරගෙන මෙතන ඇවිල්ලා. උඹේ බැංකුවේ තියෙන සල්ලි ඔක්කොම උඹේ තාත්තා. එහෙම නැත්නම් උඹේ තාත්තා හොරා කාපුවේ. අපිට උඹෙන් වැඩක් නෑ. උඹ ඇත්තටම නිකමෙක්. නිකමෙක්ගෙන් වැඩක් නෑ. තොට වැඩකුත් නෑ, සමාජයට වැඩකුත් නෑ, තෝගේ තාත්තට වැඩකුත් නෑ. යාළුවෙකුට කිව්වා මේක තරහ ගන්න නැතුව කරනවා කියලා. හරි අමාරුයි. මේක අහන්න. ලෝයස්ලාගෙන් ගොඩාක් ලොකු සේවයක් වෙනවා. ලංකාවේ තියෙන නීතිය තමයි උඹ වැරදකරු කියලා තීරණය කරනකන් සාක්ෂි පෙන්නනකන් මොනේ වැරදිකරු. උඹට අයිතිවාසිකම් තියෙනවා. හැබැයි ලංකාවේ මේ තාක් කාලෙක ගියේ මට අයිතිවාසිකම් තියෙනවා. පොඩි කට්ටියට අයිතිවාසිකම් නැහැ. මට කෝල් 10ක් ගන්න පුළුවන්. 10ක් අරගෙන එක එක කට්ටියට සල්තර කරවන්න පුළුවන්. හැබැයි සමාජයේ ඉන්න 99.99%කටම එහෙම හිතන්නවත් විදිහක් නැහැ. අඩුම ගානේ තමන් වැරද්දක් කරාද කියලා විශ්ලේෂණයක්වත් වෙන්නේ නැහැ. මේ සිද්ධිය ඇතුළතදී අපි දැක්කේ පොලිසිය ඇතුලේ කට්ටිය කොහොමද බලය අතර ගන්න කියලා. අරගෙන කෝල් එකක් ආපු ගමන් ගොඩක් කලාවට හරි සර් අපි කරලා දෙන්න. පොලිසිය තමන්ගේ සහෝදරයෙක් වුණත් තමන්ත් එක්ක වැඩ කරන මිනිස්සෙක් වුණත් ඒවා දාලා නැහැ. මොකද අපි ඔක්කොම මේ ප්‍රභූ දේශපාලනට බයයි. ඒක අහන්න. මගේ වටේම ලෝයස්ලා 100 ගාණක් ඉන්නවා. මගේ යාළුවෝ ලෝයස්ලා, ඒගොල්ලන්ගේ තාත්තලා ලෝයස්ලා, අම්මලා ලෝයස්ලා, මම වැඩ කරන සමහර කට්ටිය ලෝයස්ලා. මම මේ ඔක්කොටම කියන්නේ. උඹලට මේ කතාව තේරෙනවා. ඔය ලෝයස්ලාගෙත් හැමෝටම ලොකු සීන් නැහැ. මම ආශ්‍රය කරනවා. හැබැයි ඔය ප්‍රභූ දේශපාලනයේ පරණ කට්ටියගේ අතිශය බහුතරයකට ඔය ලොකු සීන් එක තියෙනවා. හැබැයි මේකත් තේරුම් ගන්න. ඔතනම ඉන්න සමහරක් ලෝයස්ලා තමයි මානව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරෙත්. ඊට පස්සේ අරගලේ පිටිපස්සෙත් මෙතන මේ කල්ලි සීන් එකකට වැඩි ඇත්තටම තියෙන්නේ පරණ අර කාස් සිස්ටම්. අපි ඔක්කොම දන්නවනේ ධනවාදයේ තියෙන ප්‍රභූ සිස්ටිය ඒ පලන්තිය එන්නේ ඒට ඉස්සර හිටපු ප්‍රභූ පන්තිවල වලින්ම තමයි. රජ කාලේ ඉඳන්ම මේ කට්ටිය තමයි අතින් අතට පාස් කරන්නේ. ඔය අලුත් කට්ටිය එන්න එකතු. සමහර වෙලාවට ඉංග්‍රීසි කන්සෙප්ට් වල අපි ඕල්ඩ් මනි එහෙම නැත්නම් නිව් මනි කියලා කියන්නේත් ඔන්න ඔය කතාවටම තමයි. මේක අහන්න මේ පොලිසිය සුදුහුණු ගන්නත් ඕනේ නෑනේ. දැන් මේ අද නිවුස් එකක් ඇවිල්ලා තිබ්බා ශ්‍රේෂ්ඨාධිකාරියෙන් වන්දි කෙව්වා අර මේ බස් එකේ හිටපු කොන්ද. ඊට පස්සේ පොඩි කෙල්ලෙකුට සීන් එකක් දාලා එතනත් සීන් එකක්. මේක අහන්න අපේ කැඩිච්ච පොලිස් සිස්ටම් එක එක රැයකින් හදන්න ස්ට්‍රක්චරල් ඉෂුස් කියලා අහලා තියෙනවද? ඕකේ view හේම ගොඩාක් ප්‍රශ්න
හැබැයි ඔය ඔක්කොම පොලිස් කට්ටිය හෙට අයින් කරන්නත් ටිකක් පරණ ලෝයර්ස් ටික අයින් කරන්නත් එහෙම එක දවසට එහෙම නීතියක් ලංකාවෙත් මේ වගේ අවස්ථාවක ඕනම රටක් රිෆෝමේෂන් එකක් බලාපොරොත්තු. ඕක රීෆෝම් කරන්න කියලා එහෙම නැත්නම් ප්‍රතිව්‍යුහගත කරන්න කියලා අපි බලාපොරොත්තු. එකෙන් කියන්නේ හැබැයි මේ ඇඩ්වොකාට් එකේවත් එහෙම නැත්නම් වෙරිටි එකේවත් වෙන ප්‍රතිව්‍යුහගත කරන්නේ සමහරක් ඒවා ඒගොල්ලන්ට එහෙම ලොකු හරිසක් නෑ. පොලිසියට කන්ටිනියස් ලර්නින් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේත් කවදා හරි ඉස්සරහට යන්න. දැන් මෙතන සල්ලි නැහැ කියලා හැමදාම හිටියොත් ඔය එකක්වත් සිද්ධ වෙන්නේ. එක එක බැට් කර කර ඉතින් සුද්ධ කරන්න. අවුරුදු 75ක් ක්ලීන් කරන එක එක දවසකට කරන්න බෑ කියන එක මමත් පිළිගන්නවා. මම කොච්චර බෑ. හැබැයි මෙතන කල්චර් එක එහෙම නැත්නම් සංස්කෘතිය ප්‍රශ්නිකුත් මෙන්න මේ ටයිප් එකේ ප්‍රභූ දේශපාලනයක් තියෙනකන් රටක් ගොඩ ගන්න. ඒගොල්ලන් මූණට කෑ ගැහුව නැති වුණත් බලේ ඔච්චර වෙනසක් තියෙනවා නම් ඒගොල්ලන් ඒ බලය තියාගෙන ඉන්නවා නම් ඒගොල්ලන් හිතනවා ඒ බලය ඒගොල්ලන්ට අයිති කියලා. මෙතන සමානත්වයක් නැහැ. මෙතන ඒ බේස් එකේ සමානත්වයක් ඔන්න ඔය අතුගාලා දාන්න කියලා තමයි අපි මේ මෙච්චර කෑ ගහන්නේ. ඔය දෙයක් නැහැ. පොලිසියත් අපේ උන් ලෝයර්ස්ත් අපේ උන්. අන්ති දෙකක් තියෙන්න බෑ.